හායි වීවර්ස්, කොහොමද ඔයාලට? සාදරයෙන් පිළිගන්නවා Around SL අපේ YouTube channel එකට. ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ දකුණු පළාතේ වැඩි දෙනෙක් නොදන්න ලන්දේසි බලකොටුවක් ගැන විස්තර. එහෙනම් වැඩි විස්තර නැතුව අපි යමු අද වීඩියෝ එකට. කටුවන ලන්දේසි බලකොටුව. එහෙමත් නැත්නම් කටුවන ටච් ෆෝට්. මේක අයත් වෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන ප්‍රදේශයට. මාතර ටවුන් එකේ ඉඳලා මාතර හක්මන පාරේ කිලෝමීටර් 52ක දුරක් රට ඇතුළට යන්න ඕනේ මෙතනට ළඟා වෙන්න. කොළඹ ඉඳන් හයිවේ එකෙන් යනවා නම් ඔයාලට පුළුවන් කපුදුව හෝමාරුවෙන් එක්සිට් වෙලා මාතර හක්මන පාරේ මේ විදිහටම යන්න. ඊට පස්සේ හක්මන වලස්මුල්ල පාරෙන් ගිහින් වලස්මුල්ලෙන් වලස්මුල්ල කටුවන පාර ටික දුරක් යනකොට මේ තැන ඔයාලට හම්බ වෙනවා. කටුවන ප්‍රාදේශීය සභාව ආසන්නයේ තමයි මෙතන පිහිටලා තියෙන්නේ. කටුවන ලන්දේසි බලකොටුව 1645 දී ලන්දේසීන් විසින් ඉදි කරලා තියෙනවා. අනිකුත් ලන්දේසි බලකොටු එක බලද්දී මේකේ විශේෂත්වය වෙන්නේ ලන්දේසීන් විරල බඩ ප්‍රදේශවලින් මිදිලා රට අභ්‍යන්තරයේ මේ බලකොටුව නිර්මාණය කර තිබීමයි. දකුණු මුහුදු තීරයේ තමන්ගේ දේශ සීමාවත් කන්ද උඩරට දේශ සීමාවත් අතර කලාපයේ ආරක්ෂාව තහවුරු කරගන්න අවශ්‍යතාවය මත තමයි වැඩියෙන්ම මේක මෙතන ඉදි කරලා තියෙන්නේ. මේකට ඇතුල් වෙන්න තියෙන්නේ මෙන්න මේ ඔයාලා දකින්න දොරටුව විතරයි. එක පැත්තක දිග අඩි 150ක් බැගින් වෙන මේක කළුගල් සහ හුණු බදාම යොදාගෙන නිම කරපු හතරැස් බලකොටුවක්. ඒ වුණත් මේ හතරැස් බලකොටුවේ නිරිත සහ ඊසාන දිශාවන් වල මුළු දෙක මෙන්න මේ ආකාරයට ටිකක් උල් හැඩයක් සහිතව නිම කරලා තියෙනවා. ප්‍රධාන කොටුපවර අඩි 20ක් විතර උසයි. ප්‍රාකාරයේ බිත්ති අඩි 8ක පමණ ඝනකමකින් යුක්තයි. ඒ වගේම මේකේ කාලතුවක්කු 12ක් සවි කිරීමට පහසුකම් තිබිලා තියෙනවා. මේ බලකොටුව ඇතුලේ ගොඩනැගිලි කිහිපයක් වගේම ප්‍රාකාරයට නගින්න සෝපානයක් සම්පූර්ණ උපකරණ සහිත ශල්‍යාගාරයක් පවා තිබිලා තියෙනවා. ඒ වගේම මේ බලකොටුව ඇතුලේ අඩි 40ක පමණ ගැඹුරු විශාල ළිඳක් දකින්න ලැබෙනවා. ඒ කාලේ බලකොටුව ඇතුළට ජලය අරන් ආපු මේ ළිඳ අද වෙනකොට නම් හිඳිලා තමයි තියෙන්නේ. සමහර අය විශ්වාස කරනවා මේ ළිඳ යටින් උමන් මාර්ගයක් තියෙන බවත් ඒ මගින් අනෙකුත් බලකොටු යාවෙන බවත්. එක්දහස් 761 වර්ෂයෙන් පසුව මෙතන බලය ලන්දේසීන්ට අහිමි වෙනවා. මොකද 1761 වසරේදී මහනුවර රාජසිංහ රජු විසින් මේක යටත් කරගෙන විනාශ කරලා දාලා තියෙනවා. කාලයාගේ ඇවෑමෙන් විනාශ වෙමින් පැවතුණු මෙතන සංරක්ෂණය කරලා 1980 වර්ෂයෙන් පසුව පුරාවිද්‍යා ස්මාරකයක් බවට නම් කරලා තියෙනවා. මෙතනට ගියාම ඔයාලට මේ බලකොටුව ගැන සම්පූර්ණ අතීත විස්තර දැක ගන්න පුළුවන් පුවරු වගේම තොරතුරු දැනගැනීමේ කවුන්ටරයක් පවා දැක ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාලට හම්බන්තොට ප්‍රදේශයේ ලස්සන දැක ගන්න පුළුවන්. හිතා ගන්න පුළුවන්නේ ආරක්ෂා වෙනුවෙන් බලකොටුවක් හදන්න තෝරගන්නේ අවට හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් තැනක්නේ. සරලව කියනවා නම් බලකොටුවක් හදන්නේ උස තැනකනේ. ඒ හින්දා මෙතනට කඳුපන්ති කීපයක්ම දර්ශනය වෙනවා. හිඟුර කන්ද, කරිවිල කන්ද, රම්මල් කන්ද ඒ අතරින් කිහිපයක් විතරයි. ඉතින් මේක ඉතා වැදගත් ඓතිහාසික භූමියක්. අද වෙනකොට මෙතන ඔයාලට ගොඩක් විශාල ගස් එහෙම දැක ගන්නත් පුළුවන්. අර මම කලින් කියපු දේවල් වල නටමුන් හැරුණම. අදටත් ඔයාලා මෙතනට ගියොතින් හරි ලස්සන නිදහස් පරිසරයක් දැක ගන්න පුළුවන්. සමහර අය ෆොටෝ ෂූට් වලට එමත් මෙතන පාවිච්චි කරනවා. මොකද ඒ තරම්ම මෙතන ලස්සනයි.
එහෙනම් තාමත් මෙතනට ගේන්න නැති හැමෝම අනිවාර්යෙන් යන්න. මොකද මේවා අපි අපේ ඇස් වලින්ම බලලා රස විඳින්න ඕනේ අපේ උරුමයන්. ඒ වගේම ඔයාලා යනවා නම් මේ තැනත් ඔයාලා යන්න කලින් තිබුණ විදියටම ලස්සනට තියලා එන්න. මොකද අනාගතයටත් මේ ලස්සන තැන් පරිස්සම් කරන එක අපේ යුතුකමක්. දැනටම ගිහින් තියෙන අය ඉන්නවා නම් තව විස්තර අපිටත් දැනගන්න කමෙන්ට් කරන්න. ඒ වගේම තවත් මේ වගේ ගොඩක් දෙනා නොදන්න තැන් ගැන දැනගන්න අපේ channel එක subscribe කරලා වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න bell icon එකත් click කරලාම තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. Thanks for watching.